තෙරුවන් සරණයි. අද දවස උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය දිනය. මේ පොහොය දිනය නිමිති කරගෙන පුංචි ධම්ම අනුශාසනාවක් ඔබට සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරේ තවත් උතුම් මහරහතන් වහන්සේලා සහ පිරිස සමග අද වගේ උතුම් පුරපසළොස්වක පොහොය දිනයක බව අපි හැම කෙනෙක්ම සිහිපත් කරන කාරණාවක්. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියන මහරහතන් වහන්සේලා, ඒ වගේම සුමන සාමණේර මහරහතන් වහන්සේත්, පණ්ඩුක උපාසකතුමා, බණ්ඩුක රාජකුමාරයාත් පැමිණියා. ඒ මහරහතන් වහන්සේලා වඩිනකොට ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ කොහාටද වැඩම කරේ? මිහින්තලයට, මිස්සක පව්වට. එතකොට අපේ ලංකාවේ රජ කරේ දේවානම්පියතිස්ස මහරජතුමා. ඉතින් මහරජතුමා මුවෙකු පසුපස එළවමින් දඩයමේ ඉදින හැසිරුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා එන දිසාව බලලා මිස්සක පව්වට වැඩම කරලා රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කරලා රජතුමාට ධර්ම දේශනා කරා. මුලින්ම දේශනා කරේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. එතකොට රජතුමත් එක්ක 40000 පිරිස හිටියා. රාජ පිරිස. ඉතින් මේ ධම් දේශනාව අහලා තෙරුවන් සරණේ පිහිටියා. රජතුමාගේ අතේ තිබුණේ මොනවද? දුනු ඊතල. තිසරණ සරණ පිහිටපු ගමන් මොකද උනේ? මේ දුනු ඊතල බිම වැටුණා. ඉතින් බලන්න, දුනු ඊතල බිම තබලා තිසරණේ සරණ ලැබුවා. හරිම වැදගත්. ඉතින් මේ පුසොන් පුරපසළොස්වක පොහොය දිනේ හැන්දෑවේ සුමන සාමණේර මහරහතන් වහන්සේට මිහිඳු මහරහතන් වහන්සේ කියා සිටිනවා, දේවතාවුන් වහන්සේලාට පිරිසට ආරාධනා කරන්න ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ඉතින් සුමන සාමණේර මහරහතන් වහන්සේ, පොඩි මහරහතන් වහන්සේ මිස්සක පව්වට වැඩම කරලා සමන්තා චක්කවාලේසු කියන ධම් දේශනාවට කරන ආරාධනා ගාථාව කරා. මහ පොළොව හෙල්ලුම් කමින් ඒ රැව් පිළිරැව් දුන්නා. ධම් ගෝසාව ශ්‍රවණය කරන්න පරිසරය හැදුනා. දේවතාවුන් වහන්සේලා වැඩම කරා. මිහිඳු මහරහතන් වහන්සේ සම්මචිත්ත පරියාය සූත්‍රයෙන් එදින ධර්ම දේශනා කරා. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා ඊ타මත්ම පැහැදීමෙන් පසුදින රාජමාලිගාවට වඩින්න කියලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට ආරාධනා කරා. ඉතින් අර බණ්ඩුක උපාසක රාජකුමාරයාට තමන් එක්ක එන්න කියලා කතා කරා. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියා සිටියා, මේ රාජකුමාරයා පැවිදි වෙන්නයි ඉන්නේ. අපි අද මහාන කරනවා, පැවිදි කරනවා කියලා. ඉතින් පොසොන් පුරපසළොස්වක පොහොය දිනේ හැන්දෑවේදී ඒ බණ්ඩුක කුමාරයා අනාගාමි වෙලා හිටියේ ධර්මයේ ශ්‍රවණය කරලා. ඉතින් මේ කුමාරයාව පැවිදි උපසම්පදාවෙහි පිහිටෙව්වා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා. උපසම්පදා ස්වාමීන් වහන්සේලා 5 නමක් ඕනේනේ උපසම්පදා කරන්න සාමණේර ස්වාමීන් වහන්සේනම. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රඥාව බලන්න, ඒ වැඩම කරපු පිරිසෙහි උපසම්පදා ස්වාමීන් වහන්සේලා 5 නමක් වැඩ සිටියානේ. ඉතින් ඔබ ඒ කාරණාව සිහි කරන්න. එතකොට අද වගේ උතුම් දවසක මේ ලක්දිරණේ පැවිදි උපසම්පදාව කරනවා. බලන්න, රාජකුමාරයෙක්ගේ පැවිදි උපසම්පදාව ලබන්නේ. හරිම අසිරිමත් සිද්ධියක්. පසුදින රාජමාලිගාවට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරනවා. ඉතින් රාජමාලිගාවේදී දන් වළඳලා ධර්ම දේශනා කරනවා. රජතුමාගේ සහෝදරියගේ බිසව අනුලා දේවිය ඇතුළු කාන්තාව 500ක් එතෙන්ට එකතු වෙනවා. ඒ කාන්තාව 500ටම මිහිඳු මහරහතන් වහන්සේ විමානවත්තු පාළියෙන්, පේතවත්තු පාළියෙන් ධර්ම දේශනා කරලා සත්‍ය සංයුක්තයෙන් ධර්ම දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය. ඉතින් මේ අනුලා දේවිය ඇතුළු කාන්තාව 500 දෙනා සෝවාන් මඟඵල ලබනවා. බලන්න, ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ඒ කාන්තාවන්ට එතන මඟඵල ලබන්න අවස්ථාව, රජ ගෙදරදිම අවස්ථාව ලැබුණා පින්නතනි. හරි අසිරිමත් සිද්ධියක්. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝ පිරිස වැඩම කරලා මේ රජතුමා පැහැදිලා ඉන්නවා. හරි අසිරිමත් සිද්ධිය. ලංකාවේ මිනිස්සු ඒ වෙනකොට විවිධ ඇදහිලි පුද පූජානේ පවත්වමින් හිටියේ. ඉතින් මිනිස්සු මේ විශේෂ සිද්ධිය දැකලා එකතු වෙන්න පටන් ගත්ත රාජමාලිගාවට. රජ ගෙදර ඉඩ මදි වුණා. ඊට පස්සේ රජතුමාගේ මංගල හස්තිය බඳින ඇත්ගාල පිළියෙල කළා. ඇත්ගාල හොදලා පිරිසිදු කරලා උඩුවියම් බැඳලා මිහිඳු මහරහතන් වහන්සේ එතෙන්ට වඩම්මලා ධර්ම දේශනා කරා. ඇත්ගාලේදී මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කරා.
ඉතින් හරි අසිරිමත් නේද? ඇත්ගාලෙත් ඉඩමදින මේ දේවදූත සූත්‍රය අහනකොට 1000ක් දෙනෙක් පිරිස මගපල ලැබුවා. දැන් ඇත්ගාලෙත් ඉඩමදි. තවත් මේ ලංකාවේ ඉන්න සත්පුරුෂයෝ එකතු වෙනවා. රාජවාසල මේ රාජවාසලට රජගෙදරට. ඉතින් නන්දන වනේ රජතුමාගේ උද්‍යානයේ නන්දන වනේ පිළියෙල කරා. නන්දන වනේදී මිහිඳු මහරහතන් වහන්සේ බාල පඬිත සූත්‍රයෙන් ධර්ම දේශනා කරා. එතනදි 1000ක් දෙනෙක් මගපල ලැබුවා. ඉතින් එදා හැන්දෑව දැන් මේ දෙවෙනි දවසේ ඊට පස්සේ දෙවෙනි දවසේ මහමෙවුනාවේ තමයි වැඩ ඉන්නේ. මහමෙවුනාව දෙවෙනි දවසේ පූජා කරනවා දේවානම්පියතිස්ස මහ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට අතපැන්වක් කරලා මේ මහමෙවුනා උයන පූජා කරනකොට මහ පොළොව හෙල්ලුම් කෑවා. ඉතින් මොකද කියලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා දේවානම්පියතිස්ස මහ රජතුමා. කියා සිටිය සම්බුද්ධ ශාසනය ලංකා ධරණී තලයේ පිහිටන වැඩපිළිවෙල ආරම්භ වුණා. ඒ නිසයි මේ මහ පොළොව සතුටින් කම්පණයටපත් උනේ කියලා. ඉතින් ඒ වෙලාවේ දේවානම්පියතිස්ස මහ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට සමන් මල් දෙනවා, සපු මල් අතට දෙනවා. ඉතින් මේ සමන් මල්, සපු මල් මිහිඳු මහරහතන් වහන්සේ ඉසුරෝනවා විශේෂ ස්ථානවල. රුවන්වැලි මහ සෑය පිහිටන තැන, ඒ වගේම සංඝරත්නයේ උපෝසත විනය කර්ම කරන ඒ උපස්ථාගාරයේ පිහිටන තැන, ගිනිහල්ගේ පිහිටන තැන, සාංගික දීපල බෙදා ගන්න තැන, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය වෙන තැන මේ සමන් මල් ආදී විසිරවනවා. ඒ හැම තැනදීම මහ පොළොව කම්පාවටපත් වෙනවා. සෙල්ලුම් කනවා සතුටට. ඒ හැම ස්ථානයකදීම රජතුමා අහනවා ඇයි කියලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ කියා දෙනවා මෙන්න මේ තැන මේක පිහිටනවා. මේ තැන මේ රුවන්වැලි මහ සෑය මතු අනාගතේ පිහිටනවා. ඔය ආදී වශයෙන් විස්තර කරනවා. ඉතින් කොහොම හරි එදින මේ විදිහට කාලය ගෙවිලා පසුදින නන්දන වනයේට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස එකතු වුණා. රජතුමා ඇතුළු රටවැසියෝ බොහෝ දෙනෙක් එකතු වුණා. ඉතින් මේ නන්දන වනයේදී ඔන්න දැන් ධර්මය දේශනා කරනවා. අග්ගි කන්දෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා. 1000ක් දෙනෙක් එතනදී මඟඵල ලබනවා. ඊළඟට අග්ගි කන්දෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. නැවත හැන්දෑවේ ආසි විසෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා. එතනදී 1000ක් දෙනෙක් මඟඵල ලබනවා. ඉතින් රජතුමා මෙතනදී අහනවා දැන් බුද්ධ ශාසනය ලංකාවේ පිහිටියා නේද කියලා. රහතන් වහන්සේ කියා දෙනවා නෑ, තව සම්පූර්ණ නෑ. සංඝරත්නයට උපෝසත කටයුතු කරන්න, විනය කර්ම කරන්න සීමා මාලකයක් උපස්ථාගාරයක් පිහිටවන්න ඕනේ කිව්වා. එතකොට තමයි සම්පූර්ණ වෙන්නේ කිව්වා. බලන්න සංඝරුවනට අවශ්‍ය පරිසරය සැකසෙන්න ඕනේ. ඉතින් රජතුමා එය මට බාරයි වහන්සේ අනුශාසනා කරන්න කියලා මත් පසු කාලේ ඒ කටයුතු ආරම්භ කරා. ඊට පස්සේ දැන් 4 වෙනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා මේ නන්දන වනයේදීම. බලන්න හරිම උදාර දේශනාවක් එතනදිත් කරන්නේ. අනමතග්ග සංයුත්තයෙන් ධර්ම දේශනා කරනවා. ඉතින් හරි උදාර දේශනාවක්. ඊළඟට 5 වෙනි දවසෙත් නන්දන වනයේදී බණ දේශනා කරනවා. දැන් මේ අනමතග්ග සංයුත්ත දේශනාව අහලා 1000ක් දෙනෙක් මගපල ලැබුවා. 5 වෙනි දවසේ කජ්ජනීය සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා නන්දන වනයේදී. 1000ක් දෙනෙක් මගපල ලබනවා. ඊළඟට 6 වෙනි දවසේ ගෝමය පිණ්ඩූපම සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා. 1000ක් දෙනෙක් මගපල ලබනවා. 7 වෙනි දවසෙත් නන්දන වනයේදී ධර්ම දේශනා කරනවා. ධම්සක් පැවතුම් සූත්‍රයෙන් 1000ක් දෙනෙක් මගපල ලබනවා. අනිත් පිරිස තිසරණ සරණ ගිහිල්ලා මේ දහමට එකතු වෙනවා. මේ විදිහට සතියක් යනකොට 8500ක් මේ දහම් අවබෝධය ලබනවා, මගපල ලබනවා. ඉතින් මේ මිහිඳු සතිය බවට දැන් අද සමරගෙන යනවනේ. බලන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ වැඩමවීමත් සමගම අපිට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නමක් වැඩම කරේ කියන හැඟීම අපේ ලංකා ධරණී තලයේ මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු රජාණන් වහන්සේ වශයෙන් හඳුන්වන්න තරම් භක්තිමත් වුණා. ඇයි? මගඵල ලබන්න, තිසරණේ පිහිටන්න, සම්මාදිට්ඨියට පැමිණෙන මේ කටයුතු සියල්ලම කරගෙන නිවනින් සැනසෙන්න අවශ්‍ය පරිසරය සැකසුනේ අපේ අනුබුදු රජාණන් වහන්සේ නිසා, මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඉතින් ඒ නිසා අපි වන්දනා කරන්න ඕනේ. ඒ වගේම අනුරාධපුරයට ගියාම මිහින්තලයට ගියාම අපි වැඩිය අපිට පේනවා, දකින්න ලැබෙනවා නිර්මාණ සියල්ල කරලා තියෙන මිහිඳු මහරහතන් වහන්සේ අනුශාසනා පරිදි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් එක්ක අධ්‍යාපනය කටයුතු, කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්ප, ඒ වගේම මේ වාරි මාර්ග, මේ වගේ සංස්කෘතික කටයුතු සහ අනිකුත් සියලු කටයුතු දියුණු වෙන්න පටන් ගත්තා. ඒ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච තවත් දායාද සංස්කෘතික අංග තියෙනවනේ, වටිනා දේවල්. ඒවත් රටකට අවශ්‍යයි. ඒ සියල්ලම ආරම්භ වුණේ යහපත් විදිහට
අගය කරන්න පුළුවන් විදිහට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග. ඉතින් ඒ වගේම අපි හොඳට සිහි කරගන්න ඕනේ දෙයක් තව තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට මේ අපේ ලංකාවේ හිටපු මිනිස්සු විවිධ ගස් වලට වඳිමින්, ගල් වලට වඳිමින්, විවිධ පූජා ඇදහිලි පවත්වමින් විවිධ චාරිත්‍රවල හැසිරුණේ. ඉතින් නිවැරදි උතුම් සම්මදිතු දහමක් නොතිබුණු නිසා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමත් සමග මේ නැකත් බල උත්සව ඒ ඇදහිලි පවත්ව ගස් වලට, ගල් වලට, පර්වත වලට වැඳ හිටපු මිනිස්සු උතුම් දහමක් පිළිපදින්න පටන් ගත්තා. නැකත් බැලිල්ල පැත්තක දමලා උත්සාහයෙන් මේ මොහොතේ තිසරණයේ ගුණ සිහි කරලා වැඩ ආරම්භ කරන්න පටන් ගත්තා, පිරිත් ධර්ම සජ්ජායනා කරලා. අන්න එතකොට ගස්කල් වලට වැඳ හිටපු මිනිස්සු තුනුරුවන්ගේ ගුණ සිහි කරලා චත්තුසු මග්ගේසු ඥානං බෝධි උච්චති. බෝධින් වහන්සේට නමක් තියෙන බෝධියට චතුරාර්ය සත්‍ය නම අවබෝධයට බෝධිය කියලා කියනවනේ. චතුරාර්ය සත්‍ය ධම අවබෝධයට බෝධිය කියනවා. එතකොට අන්න ඒක සිහි කරලා ජයසිරි මහා බෝධීන් වහන්සේට වන්දනා කරන්න පුරුදු කෙරෙව්වා. ඉතින් නිකම්ම ගහකට නෙවෙයි වඳින්නේ, උතුම් බෝධියකට, උතුම් වෘක්ෂයකට. බලන්න. එතකොට දැන් මේ වගේ ගොඩාක් දේවල් වෙනස් වුණා. ඉතින් අදත් අපි නැකත් බල අපේ උත්සාහය අතහැර අපි සමරනවා නම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම අපි මොන බෞද්ධයෝද? එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනකොට කරපු කටයුතු ටිකම නම් අපි කරන්නේ. විවිධ ඇදහිලි පුද පූජා නක්ෂත්‍ර බලිබිලි තොইল ආදිය නම් අපිට කොහෙද ඒ සරණ? මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා පුද පූජා උපහාර වචන වලින් කිය පැවැත්වුවට තමන්ගේ ක්‍රියාව තුළ කෝ ඒ උතුම් ධර්මය? අන්න එතෙන්ට එන්න ඕනේ. ඒ නිසා මේ කරුණු ටික අද සිහි කරගෙන මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර කරනවා කියන සිත ඇති කරගෙන පහනක් පත්තු කරන්න, දල්වන්න. පළමුව බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා, මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කරලා, මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරලා, අද දිනේදී විශේෂයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරන්න, මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු සෑය මිස්සක පව්වේ වැඩ වාසය කරන අනුරාධපුරයට ගිහිල්ලා මිහින්තලයට ගියාම වන්දනා කරගෙන පින් සිද්ධ කරගන්න හැම දිනාටම ඒ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු උත්තම රහතන් වහන්සේලාගේ ආශිර්වාදයක්, ධර්මයේ ආශිර්වාදයක්, අපි සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයක් ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.